ඩීප් ලෙවල් එකෙන් ෆොරෙක්ස් මාකට් එකේ ලික්විඩිටි ගැන ඉගෙන ගන්න අද මේ වීඩියෝ එක අවසාන වෙනකොට ඔයගලන්ට පුළුවන් වෙයි. ඒ නිසා වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න පළවෙනි දේ ඔයගල වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා. මගේ Telegram channel එකට join වෙලා නැත්නම් link එක තියෙනවා description එකේ. ඒ හරහා ගිහිල්ලා Telegram channel එකට join වෙන්න පුළුවන්. ඉන්ඩිවිජුවල් මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා මේ සතියේ ලොකු ඩිස්කවුන්ට් එකක්. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක්ට ඉන්ඩිවිජුවල් කියලා කියන තනි තනියෙන් ට්‍රේඩ් කරන්න කියලා දෙන එක. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක්ට ඔයගලන්ට පුළුවන් මාව WhatsApp හරහා Telegram channel එකේ link එක හරහා ගිහිල්ලා contact කරගන්නත් පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට description එකේ තියෙන WhatsApp number එක හරහා ගිහිල්ලත් මාව contact කරගෙන individual program එකේ discount එක සම්බන්ධව කතා කරගන්න පුළුවන්. හරි අපි යමු වීඩියෝ එකට. එතකොට අද කතා කරන්නේ forex market එකේ liquidity ගැන පොඩ්ඩක් ගැඹුරින් කොහොමද අපි තේරුම් ගන්නේ සහ ඇත්තටම මේ liquidity වැඩ කරන්නේ කොහොමද කියලා. මොකද මම මේ වීඩියෝ කරන්න කලින් ඊට කලින් YouTube එකේම සර්ච් කරලා බැලුවා මේ සම්බන්ධව කරලා තියෙන සිංහලෙන් කරලා තියෙන වීඩියෝස් කොහොමද සහ ඒවා ඇතුළන්තේ කොහොමද කියලා. ඒතකොට සිංහලෙන් කරලා තියෙන වීඩියෝස් වල බැලුවාම 90 ගානකම තියෙන්නේ ටිකක් පොඩි කොටසක් සහ ඒකේ තියුනේ සමහර ඒවා වැරදි අර්ථකථනයක් තිබුණා සමහර ඒවා හොඳ පැහැදිලි කිරීමක් තිබුණා. හරි. අපි ඒ නිසා මේකේ හරියටම කොහොමද මේ ඇත්තටම ලික්විඩිටි කියන්නේ මොනවද සහ මේක ඩීප් ලෙවල් එකෙන් අපි තේරුම් ගන්නු අපි කොහොමද මාකට් එකට ලික්විඩිටි වෙන්නේ කියන එක. පළවෙනි දේ තමයි ලික්විඩිටි කියන්නේ මොකක්ද කියලා සරලව ඉදිරිපත් කරොත් කියන්නේ කාට හරි බයි කරන්න හරි සෙල් කරන්න හරි හදිස්සියෙම පුළුවන් විදිහට මාකට් එකේ අවైలබල් නම් ඒ කියන්නේ ඔයාට මේ වෙලාව බයි කරන්න හිතුනොත් බයි කරන්න පුළුවන් නම් ඔයාට මේ වෙලාව සෙල් කරන්න හිතුනොත් සෙල් කරන්න පුළුවන් නම් අන්න ඒ අවైలබිලිටි එකක් තියෙනවා කියන එකට තමයි කියන්නේ ලික්විඩිටි කියලා. එතකොට අපි දන්නවා ට්‍රේඩ් මාකට් එක forex මාකට් එක ගත්තොත් forex මාකට් එක කියන්නේ ලෝකේ තියෙන ලොකුම මාකට් එක. ඔයගොල්ලෝ දන්නවා දවසකට සාමාන්‍යයෙන් 2025 ඩේටා අනුව ට්‍රිලියන 7.5ක විතර ලොකු ප්‍රමාණයක ගනුදෙනු වෙනවා. ඒ අතරින් යුරෝ USD වගේ කරන්සි පෑ එකක් ගත්තාම ඒකේ ට්‍රිලියන 1.5ක විතර දවසකට අර ට්‍රිලියන 7.5න් 1.5ක් විතරම යුරෝ USD වල තමයි සාමාන්‍යයෙන් ට්‍රේඩ් වෙනවා කියලා අහලා තියෙනවා. ඉතින් මේක ඉතා ලොකු ප්‍රමාණයක් ඔයගලන්ට තේරෙනවා. ඉතින් මේ වගේ ලොකු මාකට් එකක් ඇතුලේ ඕගලන්ට ඕනම වෙලාවක බයි හරි සෙල් හරි කරන්න පුළුවන් විදිහට මාකට් එක හැදලා තියෙනවා නම් අන්න ඒකට තමයි ලික්විඩිටි කියන්නේ. මේක ඩීප්ලි කොහොමද එක්ස්ප්ලেইন කරන්න කියන එක තමයි මෙතනදි පැහැදිලි කරන්නේ. හරිද? ඊළඟ කාරණාව තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මාකට් එකේ ඉන්නේ අපි විතරක් නෙමෙයි. අපිට වඩා ලොකු වැඩ ඉන්න ඒ තමයි සාමාන්‍යයෙන් අපි කියන සෙන්ට්‍රල් බැංක් එකේ ඉන්නවා ඉන්ස්ටිටියුෂන්ස්ලා ඉන්නවා. ඉන්ස්ටිටියුෂන්ස්ලා කිව්වහම මම හැමදාම කියනවා වගේ ඉන්ස්ටිටියුෂන්ස්ලා කැටගරිස් ගොඩක් ඉන්නවා. එතකොට එක එක කැටගරියයි ට්‍රේඩ් කරනවා විශේෂයෙන්ම සෙන්ට්‍රල් බැංක් කියන සෙට් එක. ඔය JP Morgan එතකොට ලංකාවේ වුණත් CBSL වගේ සෙන්ට්‍රල් බැංක්ස් කියලා කියන්නේ ඇත්තටම මේගොල්ලෝ කරන්නේ මේ ලංකාවේ හරි ඒ අදාළ කරන්සි එකේ රටේ තියෙන කරන්සි එක ස්ටේබල් කරන්න තමයි ඒගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ. ඇත්තටම ඒගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ රටේ තියෙන කරන්සි එක ස්ටේබල් කරන්න තමයි ඒගොල්ලෝ ඒ විදිහට සෙන්ට්‍රල් බැංක් එකක් එහෙනම් ලංකාවේ සෙන්ට්‍රල් බැංක් එක වුණත් JP Morgan වගේ ඒ වගේ සෙන්ට්‍රල් බැංක් එකක් වුණත් ට්‍රේඩ් කරා යන්නේ ඔන්න ඔය සිස්ටම් එකට. රයිට්. ඊළඟ කාරණාව තමයි අපි කොහොමද මේකේ ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න මාකට් එක ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් කරන වර්ග දෙකක් ඉන්නවා. තර අර ලොකු ට්‍රේඩර්ස්ලා ඉන්න ෆස්ට් ගෲප් එක සහ අපි වගේ රිටේල් ට්‍රේඩර්ස්ලා ඉන්න සෙකන්ඩ් ගෲප් එක. තර මේ සෙකන්ඩ් ගෲප් එකේ අය මතක තියාගන්න අපි කියන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් කරන වර්ග දෙකකට ක්‍රම දෙකකට මොනවාද ක්‍රම දෙක එකක් තමයි රිටේල් ට්‍රේඩර් කෙනෙක්ට ලිමිට් ඕඩර් එකක් කරහා ට්‍රේඩ් කරා යන්න පුළුවන් අනිත් දේ තමයි රිටේල් ට්‍රේඩර් කෙනෙක්ට මාකට් ඕඩර් එකක් කරහා ට්‍රේඩ් කරන්න පුළුවන් ඔන්න ඔය ක්‍රම දෙකට ට්‍රේඩ් කරන්න පුළුවන් සහ මතක තියාගන්න ඔය ඉන්ස්ටිටියුෂන්ස්ලාට අපි කියනවා ස්මාර්ට් මනි ට්‍රේඩර්ස්ලටත් ලිමිට් ඕඩර්ස් විදිහට ට්‍රේඩ් කරන්න පුළුවන් සහ මාකට් ඕඩර්ස් විදිහට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ට්‍රේඩ් කරනවා වගේම ඒගොල්ලන්ට ලිමිට් ඕඩර්ස් විදිහට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාකට් ඕඩර්ස් විදිහට ඒ කියන්නේ එකපාර බයි හරි සෙල් හරි කරන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි ගොඩක් අය තේරුම් නොගන්න දේ තමයි ලිමිට් ඕඩර් එකක් සහ මාකට් ඕඩර් එකක් අතර තියෙන වෙනස. ලිමිට් ඕඩර් එකක් සහ මාකට් ඕඩර් එකක් අතර තියෙන ප්‍රධාන වෙනස ගැන මං හිතන්නේ හැමෝම දන්නවා. ට්‍රේඩ් කරන හැමෝම දන්නවා. මං කියන්නේ ඒක ගැන නෙමෙයි. මතක තියාගන්න ඇත්තරම මාකට් එකකට ලික්විඩිටි හම්බ වෙන්නේ ලිමිට් ඕඩර්ස් වලින්. ඒ කියන්නේ ඔයා රිටේල් ට්‍රේඩර් කෙනෙක් නම් රිටේල් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයා ලිමිට් ඕඩර් එකක් දානවා නම් ලිමිට් ඕඩර්ස් වලින් තමයි මාකට් එකට ලික්විඩිටි හම්බ වෙන්නේ. ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර් කෙනෙක්ගේ පැත්තෙන් හිතලා බැලුවොත් ඒ කියන්නේ ස්මාර්ට් මනි ට්‍රේඩර් කෙනෙක්ගේ පැත්තෙන් හිතලා බැලුවොත් ඒගොල්ලෝ ලිමිට් ඕඩර්ස් වලින් තමයි මාකට් එකට ලික්විඩිටි හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මාකට් ඕඩර්ස් වලින් මාකට් එකට ලික්විඩිටි හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ ඔය දෙගොල්ලම ඒ කියන්නේ ෆස්ට් ගෲප් එකේ කෙනෙක් වුණත්
රිටේල් ට්‍රේඩර් කෙනෙක් විදිහට අපෙන් වුණත් මතක තියාගන්න මාකට් ඕඩර් එකකින් සාමාන්‍ය මාකට් එකට රිටේල් ට්‍රේඩර් කෙනෙක් කරහා වුණත් ඉන්ස්ටිටියුෂන් කෙනෙක් කරහා වුණත් ලික්විඩිටි හම්බෙන්නේ නැහැ. ඇත්තටම මාකට් එකට ලික්විඩිටි හම්බෙන්නේ ලිමිට් ඕඩර්ස් හරහා. ඒ කියන්නේ ඇත්තටම මෙතනදි වෙන්නේ ගණදෙනුවක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙන්න මෙහෙම සරලව තේරුම් ගත්තොත් ඔයාට බයි කරන්න ඕනේ නම් යම් කිසි ප්‍රයිස් එකකට අපි හිතමු මෙන්න මේ ප්‍රයිස් එකේදී ඔයාට ඕනේ බයි කරන්න. ඔයාට එතනින් ඒ ප්‍රයිස් එකේදී බයි කරන්න ඕන නම් මතක තියාගන්න අනිවාර්යෙන් මාකට් එකේ ඒ ප්‍රයිස් එකේදී සෙල් කරන්න සෙල් ට්‍රේඩ් එකක් තියෙන්න ඕනේ. හිතන්නකෝ ඔයාට ඕනේ මෙතන 1 ලොට් වලින් බයි කරන්න නම් එහෙනම් මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේදී ඔයාට හම්බ වෙන්න ඕනේ සෙල් කරන්න සෙල් ට්‍රේඩ් එකක් 1 ලොට් වලින්. ඒ කියන්නේ එක්ක 1 ලොට් වලින් එහෙම නැත්නම් 1 ලොට් හැදෙන ට්‍රේඩ් එකතුවකින්. මම මේ සරලව ඔයගලන්ට පැහැදිලි කරේ මේ ට්‍රේඩ් දෙක පෙයා වුණේ නැත්නම් ඔයාගේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ නැහැ. ඔයාට බයි කරන්න ඕන නම් අනිවාර්යෙන් සෙල් ට්‍රේඩ් එකක් එක්ක පෙයා වෙන්න ඕන. ඒතර ඔයා හිතන්නකෝ ඔයා බයි කරන්නේ මාකට් ඕඩර් එකකින් කියලා. මතක තියාගන්න මාකට් ඕඩර් එකක් හැම වෙලෙම පෙයා වෙන්නේ ලිමිට් ඕඩර් එකක් එක්ක. ඒ නිසා මාකට් ඕඩර් එකකට ඩිරෙක්ට්ලි ඔයගොල්ලෝ යනවා නම් මතක තියාගන්න ඒක හැම වෙලෙම පෙයා වෙන්නේ ලිමිට් ඕඩර් එකක් එක්ක. ඒ කියන්නේ ඒ ප්‍රයිස් ලෙවල් එකේ ලිමිට් ඕඩර් එකක් තිබුණේ නැත්නම් අවේලබල් නැත්නම් ඒ කියන්නේ ලික්විඩිටි නැහැ කියන එක. මම අර මුලින්ම ලික්විඩිටි ගැන අර්ථ දක්වද්දි කිව්වේ මොකද්ද? ලික්විඩිටි කියන්නේ ඕනම මාකට් එකක බයි හරි සෙල් හරි කරන්න පුළුවන් අවේලබිලිටි එකට තමයි ලික්විඩිටි කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාට යම් ප්‍රයිස් ලෙවල් එකකදී බයි කරන්න ඕනේ නම් සෙල් ට්‍රේඩ් එකක් ලිමිට් ඕඩර් එකක් විදිහට තියෙන්න ඕනේ. ඒ ප්‍රයිස් එකේදී ඒ අදාළ ඔයා ඉල්ලන වොලියුම් එකකින් හෝ ඊට වඩා වැඩි වොලියුම් එකකින්. හරිද? ඒ අදාළ වොලියුම් එක ඉල්ලන වොලියුම් එකෙන් දෙන්න බැරි නම් ඒ ප්‍රයිස් එකේදී එතකොට ඔයාට ඒ ට්‍රේඩ් එක ඕපන් කරගන්න බෑ. එතකොට ඒගොල්ලෝ කන්සිඩර් කරනවා ඊට වඩා ආසන්න ඔයා ඉල්ලන තැනට ආසන්නතම තියෙන ප්‍රයිස් ලෙවල් එක මොකද්ද? ඔයාට දෙන්න පුළුවන් කියලා. එතකොට ඔයාට එතනින් හරි ඔයාගේ බ්‍රෝකර් එතන අපිට වෙනස තියෙන්නේ බ්‍රෝකර් කෙනෙක් කරා යන්නේ රිටේල් ට්‍රේඩර් කෙනෙක්. ඒතර බ්‍රෝකර් බලනවා පොඩ්ඩක් හරි ඊට වඩා ආසන්න ප්‍රයිස් එකකින් හරි ඔයාට දෙන්න පුළුවන් නම් ඒක දෙනවා. එතකොට තමයි අර ඔයා ඉල්ලන ප්‍රයිස් එකෙන් නැතුව චුට්ටක් ප්‍රයිස් එක වෙනස් කරලා ඔයාගේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ එතකොට. ඒතර ඕගොල්ලෝ කියන එකට ස්ලිපේජ් වෙනවා කියලා. පැහැදිලිද? ඒතර ස්ලිපේජ් එකක් වෙන්නේ ඒකට. දැන් ඒ ස්ලිපේජ් එකෙන් වළක්ව ගන්න නම් හොඳම දේ තමයි ඔයා සාමාන්‍යයෙන් හොඳම පෙයා එක ට්‍රේඩ් කරන එක. දැන් forex ට්‍රේඩ් කරනවා නම් ගොඩක් වෙලාවට මේජර් පෙයාස් වල විශේෂයෙන්ම euro USD, GBP USD වගේ මේජර් පෙයාස් වල ට්‍රේඩ් කරනවා නම් තමයි වැඩි සාර්ථකයි. ඒකත් euro USD හරි GBP USD හරි මේජර් පෙයා වෙන්න ඕනේ තමා. නමුත් ඔයා ඊළඟ කාරණාව තමයි ඒක ලන්ඩන් සෙෂන් එකේ හරි නිව්යෝර්ක් සෙෂන් එකේ හරි සෙෂන් එක ඇතුලේ පවර්ෆුල් සෙෂන්ස් වල ඔයගොල්ලෝ ට්‍රේඩ් කරනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා තව සෙෂන්ස් දෙකක් තියෙනවා පවර්ෆුල් අඩු. ඒ තමයි සිඩ්නි සෙෂන් එක සහ ටෝකියෝ සෙෂන් එක. සිඩ්නි කියන්නේ AUD සෙෂන් එක. ඊට පස්සේ ටෝකියෝ කියලා කියන්නේ JPY සහ ඒෂියන් සෙෂන් එක. ඉතින් මේවැ සාමාන්‍ය වොලියුම් එක අඩුයි, ලික්විඩිටි අඩුයි. එතකොට ඒ වගේ සෙෂන් එකක මේජර් එකක් වුණත් ට්‍රේඩ් කරද්දී ස්ලිප් වෙන්න පුළුවන්. නමුත් ඔයා මතක තියාගන්න සාමාන්‍ය ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඔයා ලන්ඩන් හරි නිව්යෝර්ක් හරි ඒකිනුත් හොඳම එක නිව්යෝර්ක්. ඒක අපි පස්සේ කතා කරමු මේ සෙෂන් එකට අදාළ නැති නිසා. රයිට් එහෙනම් දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන ඔයගොල්ලෝ බයි ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඔයාගේ සෙල් ට්‍රේඩ් එකක් එක්ක ඒක අනිවාර්යෙන් පෙයා වෙන්න ඕනේ. ඒක පෙයා වෙන්නේ කොහොමද? ඔයා ගන්නේ බයි ට්‍රේඩ් එක මාකට් ඕඩර් එකක් නම් මතක තියාගන්න ඒක අනිවාර්යෙන් ලිමිට් ඕඩර් එකක් එක්ක පෙයා වෙන්න ඕනේ. ඉතින් ඔතනින් තමයි ඔක පෙයා නොවුනොත් තමයි ලික්විඩ් නැහැ කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් ඕගොල්ලන්ගෙන් කොහොමද මාකට් එකේ ලික්විඩිටි එන්නේ කියන එක පැහැදිලි. දැන් සරල අදහසක් තියෙනවා. ඕගොල්ලෝ ලිමිට් ඕඩර් එකක් දානවා නම් තමයි මාකට් එකට රිටේල් ට්‍රේඩර්ස්ලා විදිහට ලික්විඩිටි හම්බෙන්නේ. ඊළඟ කාරණා. හැබැයි මතක තියාගන්න ඔයා ලිමිට් ඕඩර් එකක් දාන හැම වෙලේම මාකට් එකට ලික්විඩිටි එන්නේත් නැහැ. ඒකට හේතුව අපි දන්නවා අපි රිටේල් ට්‍රේඩර්ස්ලානේ. රිටේල් ට්‍රේඩර් කෙනෙක් ට්‍රේඩ් කරන්නේ බ්‍රෝකර් කෙනෙක් කරා. ඒතර සාමාන්‍ය බ්‍රෝකර්ස්ලා වර්ග ඉන්නවා. පළවෙනි බ්‍රෝකර් වර්ගය තමයි DD බ්‍රෝකර්. අපි කියනවා ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර්. එහෙම නැත්නම් මාකට් මේකර් බ්‍රෝකර් කියලා. සමහර අය ගොඩක් වෙලාවට මේක අඳුරගන්නේ මාකට් මේකර් බ්‍රෝකර් කියලා. ඔය මාකට් මේකර් බ්‍රෝකර්ටම තමයි කියන්නේ ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර් කියලා. ඒතර තව බ්‍රෝකර්ස් වල වර්ගයක් ඉන්නවා ECN බ්‍රෝකර් කියලා. හරිද? ECN බ්‍රෝකර් සහ STP බ්‍රෝකර් කියලා. තව වර්ගයක් ඉන්නවා STP කියලා. තව වර්ග තියෙනවා. මම මේ ප්‍රධාන වර්ග ටික තමයි කතා කරේ. ප්‍රධාන වර්ග තුනක් යටතේ. ඔය ඩීලින් ඩෙස්ක් හෙවත් මාකට් මේකර් බ්‍රෝකර් කියන එක්කෙනා ඔයාගේ ට්‍රේඩ් එක රියල් ෆොරෙක්ස් ලික්විඩිටි පූල් එකට යවන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ලිමිට් ඕඩර් එකකින් ට්‍රේඩ් කරත්, ඔයා මාකට් ඕඩර් එකකින් ට්‍රේඩ් කරත් ඇත්තටම වැඩක් නැහැ. එයා රියල් ලික්විඩිටි පූල් එකට යවන්නේ නැහැ. එයා ඉන්ටර්නලි තමයි ඔයාගේ ට්‍රේඩ් එක මැච් කරන්නේ. ඒ කියන්නේ ඔයා බයි එකක් ඉල්ලුවොත් සෙල් එකක් මැච් කරනවා. එයාගේ ඇතුලේ ඉන්න අයත් එක්ක බලලා සංසන්දනය කරලා එයා ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර් කෙනෙක් එහෙම නැත්නම් මාකට් මේකර් බ්‍රෝකර් කෙනෙක් ඔයාගේ ඉන්ටර්නල් තමයි මැච් කරන්නේ. ඒ නිසා මේ ෆොරෙක්ස්
ඉන්ටර්බැංක් ලික්විඩිටි පූල් එකට ඔයා DD බ්‍රෝකර් කෙනෙක් කරහා ට්‍රේඩ් කරනවා නම් මතක තියාගන්න ලික්විඩිටි හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයා ECN හරි STP බ්‍රෝකර් කෙනෙක් හරි ට්‍රේඩ් කරනවා නම් මතක තියාගන්න එතකොට ඔයාට ඉන්ටර්නල් බැංක් ලික්විඩිටි පූල් එකට සමහර වෙලාවට ඔයාගේ ට්‍රේඩ් එක මැච් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ECN බ්‍රෝකර් කෙනෙක් නම් ඇතර මේක ඉලෙක්ට්‍රොනිකලි වෙන්නේ. ඒතර ඔයා දාන ට්‍රේඩ් එක සම්පූර්ණයෙන් ඉන්ටර්බැංක් ලික්විඩිටි පූල් එකට ගිහිල්ලා එතනින් තමයි ඔයාගේ ට්‍රේඩ් එක මැච් වෙනවා. බයි එකක් ගන්නවා නම් ඒක අර ඉන්ටර්බැංක් ලික්විඩිටි පූල් එකෙන් තමයි මැච් කරලා ගන්න සෙල් ට්‍රේඩ් එක. ඊළඟ කාරණාව තමයි ඔයා STP බ්‍රෝකර් කෙනෙක් කරා යනවා නම් සාමාන්‍යයෙන් STP බ්‍රෝකර්ස්ලා හරහා යනකොට කෙලින්ම ලික්විඩිටි පූල් එකට යනවා. සෝරි ලික්විඩිටි ප්‍රොවයිඩර් හරහා තමයි සම්බන්ධ වෙන්නේ. අපි කියනවා LPsලා හරහා තමයි ඔයාගේ ට්‍රේඩ් එක සම්බන්ධ වෙන්නේ. එහෙනම් පළවෙනි දේ ඔයාගෙන් ලිමිට් ඕඩර් එකක් හරහා මාකට් එකට forex මාකට් එකට ලික්විඩිටි යන්න නම් ඔයා ECN හරි STP බ්‍රෝකර් කෙනෙක් හරි එක්ක ට්‍රේඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් මාකට් මේකර් බ්‍රෝකර් කෙනෙක් එක ට්‍රේඩ් කරලා ඇත්තටම ඉන්ටර්බැංක් ලික්විඩිටි පූල් එකට ඔයාගේ ට්‍රේඩ් එක යන්නේ නැහැ. ඊළඟ කාරණාව එතනිනුත් මතක තියාගන්න ඔයාට ඉෆෙක්ටිව් විදියට ඒ කියන්නේ ඔයා ගන්න ට්‍රේඩ් එක ලිමිට් ඕඩර් එකක් නම් ඒ ලිමිට් ඕඩර් එක හරහා 1 pip හරි මොන හරි වෙනසක් වෙන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා නැත්තර මේ මාකට් එක ඔයගොල්ලෝ දන්නවනේ. ඔයගලන්ට තියෙන ලොකුම ප්‍රශ්න තමයි අපි දාන ට්‍රේඩ් වලට මේක මූව් වෙන්නේ නැහැ කියන එක. ඒක හරිම සාධාරණයි. අපි හිතමු 1 ලොට් ට්‍රේඩ් එකක් ගන්නවා කියලා. දැන් ඇත්තට 1 ලොට් කිව්වම ගොඩක් අය ඒකටත් බයයි. ලොට් එකක් කියන්නේ ලොකු ගාණක් කියලා. ඇත්තටම 1 ලොට් කියලා කියන්නේ යුනිට් ලක්ෂයක් කියන එකනේ. අපි කියන 100,000 යුනිට්ස් කියලා. යුනිට් ලක්ෂයක්. ඇතරම යුරෝ USD වගේ ට්‍රේඩ් එකක් දැම්මොත් එහෙම ඒ කියන්නේ යුනිට් ලක්ෂයක් කියලා කියන්නේ යුරෝ 10000. සෝරි යුරෝ ලක්ෂයක් කියන එකයි. ඒතර යුරෝ ලක්ෂයක් ට්‍රේඩ් කරනකොටයි ඔයා හිතන්න අරගොල්ලෝ සාමාන්‍ය අර ඉන්ස්ටිටියුෂන්ස්ලා ගත්තොත් ඒගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ මිලියන 600ක් 300ක් ඒ වගේ ටිකක් ලොකු වොලියුම්ස් වලින්. මම ඕක ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. එතකොට හිතන්නකෝ ඔයාගේ ට්‍රේඩ් එක ලක්ෂකින් විතර ට්‍රේඩ් කරනකොට ඒගොල්ලෝ මිලියන 100කින් විතර ට්‍රේඩ් කරනකොට ඒතර ඔයාගේ ට්‍රේඩ් එකත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩක් අඩුයි. ඒ නිසා ඔයාගේ ට්‍රේඩ් එකෙන් ඇත්තටම මේකේ 1 පිප්පත් ඇත්තටම මේජර් පෙයාර් එක ට්‍රේඩ් කරන්න බෑ. කියන වෙනස් කරන්න බෑ. ඔයා 1 ලොට් වලින් ට්‍රේඩ් කරා කියලා යුරෝ USD GBP USD වගේ මේජර් පෙයාර් එකක කවදාකවත් ඔයාලට 1 පිප්පත් වෙනස් කරන්න බෑ. හැබැයි පොඩි ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන් වෙයි. මොකද ඔයා ECN හරි STP බ්‍රෝකර් කෙනෙක් හරි එක ට්‍රේඩ් කරනවා නම්. හැබැයි ඔයාගේ සාමාන්‍යයෙන් ට්‍රේඩ් එක ලොට් 100ට වඩා වැඩි වෙනවා නම්. ඒ කියන්නේ ඒතර 1 මිලියන් විතර ලික්විඩිටි ඔයාගේ මාකට් එකට හම්බ වෙනවා. ඒතර ලොට් 100ට වඩා වැඩි වුණොත් එහෙම ඔයාට සාමාන්‍යයෙන් මාකට් එකේ යම් කිසි විදිහකට පොඩි හරි ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒකත් සාමාන්‍යයෙන් මේජර් සෙෂන්ස් වලදී බෑ. ඒ කියන්නේ අර මම කලිනුත් කිව්වේ ලන්ඩන් හරි නිව්යෝර්ක් හරි මේජර් සෙෂන් එකක් ඇතුළතදී බැරි වෙයි. ඔයාට ටෝකියෝ හරි සිඩ්නි වගේ මයිනර් සෙෂන් එකක් ඇතුළතදී බැලුවොත් ඔයාට සාමාන්‍යයෙන් පොඩි හරි ප්‍රමාණයක ඒකේ ඉෆෙක්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. ඒ හැමදේම හැබැයි මතක තියාගන්න රඳාපවතින ඔයාගේ බ්‍රෝකර් අනුව. ඔයා බ්‍රෝකර් මොන වගේ බ්‍රෝකර් කෙනෙක්ද ඔයා ට්‍රේඩ් කරන් ඔයා ට්‍රේඩ් කරන්න තෝරගෙන තියෙන්නේ කියන එක මත තමයි රඳාපවතින්නේ. හරි. ඊළඟ කාරණාව. දැන් ඕගලන්ට තියෙන ඊළඟ ප්‍රශ්න තමයි සහ මම ওই වීඩියෝස් වල දැක්කා කලින් මේ වීඩියෝ කරන්න කලින් අනිත් අය කරලා තියෙන දේවල්. ඉතින් ඒ වැඩි ගොඩක් වෙලාවට කතා කරනවා රිටේල් ට්‍රේඩර්ස්ලාගේ ස්ටොප් ලොස් ගන්නවා කියන එක. හරි. දැන් අපි ඉගෙන මොකද්ද මේ ඇත්ත කතාව කියලා පැහැදිලි කරගමු. ඊට කලින් මතක් කරනවා තාමත් ඕගොල්ලෝ මේ මගේ ඉන්ඩිවිජුවල් මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න කැමති කවුරු හරි ඉන්නවනම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක. ඒ හරහා ටෙලිග්‍රෑම් channel එකේ ලින්ක් එක තියෙනවා. ඒ හරහා ගිහලා මාව contact කරගන්න පුළුවන්. මගේ channel එකට join වෙලා ඊට අමතරව ඔයගලන්ට පුළුවන් WhatsApp හරහා මාව සම්බන්ධ කරගන්න. හරි. අපි යමු මේ මොකද්ද මේ රිටේල් ට්‍රේඩර්ස්ලාගේ ලික්විඩිටි ගන්නවා කියන එකේ තේරුම. ඇත්තටම රිටේල් ට්‍රේඩර්ස්ලාගේ ලික්විඩිටි ගන්නවා කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. අපි හිතමු රිටේල් ට්‍රේඩර් කෙනෙක් විතර බයි ට්‍රේඩ් එකක් දාලා තියනවා කියලා. හරි. බයි ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක මෙතන තියෙනවා. මෙතන එන්ට්‍රි ප්‍රයිස් එක කියලා හිතන්න. මේ තියෙන මගේ ලොන්ග් පොසිෂන් එක පෙන්වන ටූල් එක. හරි. එතකොට රිටේල් ට්‍රේඩර් කෙනෙක්ගේ ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් වදිනවා කියන්නේ මොකද්ද? ස්ටොප් ලොස් වදිනවා කියලා කියන මම මේක කලිනුත් වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියෙනවා. කාට හරි අමතක නම් දැන් හොඳට අහගෙන ඉන්න. බයි ට්‍රේඩ් එකක ස්ටොප් ලොස් වදිනවා කියලා කියන ඇත්තටම එතන සෙල් ට්‍රේඩ් එකක් ඕපන් වෙනවා වගේ. ඒ කියන්නේ මෙතනදී සෙල් ට්‍රේඩ් ඕපන් වෙනවා. සෙල් ට්‍රේඩ් ඕපන් වෙන්නේ මොන ක්‍රමයකටද? මාකට් ඕඩර්ස් විදියට. හරිද? මාකට් ඕඩර් එකක් විදියට තමයි එතනදී ඔයාගේ ගන්න ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් වැදුනහම වෙන්නේ. කොහොමද මේ කතන්දරය වෙන්නේ කියලා පැහැදිලි කරන්න. ඇත්තටම බයි කරනවා කියලා කියන ඔයා යුරෝ බයි කරනවා කියලා හිතන්න. ඒ කියන්නේ බයි ට්‍රේඩ් එකක් ඕපන් කරනවා කියන්නේ ඔයා නිකන් ප්‍රයිසස් දැම්මට ඒක බ්‍රෝකර් through MT4 MT5 C trader ට්‍රේඩින් view මේ කවුරු හරි කෙනෙක් කරහා මේ වගේ ට්‍රේඩ් එක ප්ලේස් කරාට ඇත්තටම වෙන්නේ මොකද්ද මෙතනදී ඇත්තටම ඔයාගේ බ්‍රෝකර් ඔයාට යුරෝ බයි කරලා දෙනවා. සහ ඔයා දාපු ප්‍රයිස් එකේදී ස්ටොප් ලොස් දානවා කියලා කියන්නේ ඒ අදාළ ප්‍රයිස් එකේදී ඔයාට
ලොස් එක ඔයා තීරණය කරලා තියෙන ප්‍රමාණයෙන් ලොස් වෙලා ඉතුරු ටිකේදී ඔයාගේ ට්‍රේඩ් එක නැවත අයින් කරන්න එපා. ඔයා මෙතන බයි කරපු ටික නැවත සෙල් කරන්න ඕනේ. ඒ නිසා තමයි කියන්නේ බයි ට්‍රේඩ් එක ස්ටොප් ලොස් වදිනවා කියන්නේ සෙල් ට්‍රේඩ් එකක් ඕපන් වෙනවා වගේ. ඒ සෙල් ට්‍රේඩ් එක මොන වගේ එකක්ද? මාකට් ඕඩර් එකක්. එහෙනම් මාකට් ඕඩර්ස් වලින් වෙනස තියෙනවා අර තේරෙනවනේ දැන් බයි ට්‍රේඩ්ස් ගොඩක් තියෙන තැනක මාකට් සෙල් ඕඩර්ස් ගොඩක් හැදෙනවා. මාකට් සෙල් ඕඩර් එකක් හැදෙනවා කියලා කියන මතක තියාගන්න ලිමිට් ඕඩර් එකක් ඕපන් කරන්න නම් මොනවද ඕනේ? අන්න ඒක තමයි ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඔයගලන්ට පැහැදිලි වුණා ඉස්සෙල්ලා කලින් දෙයක් පැහැදිලි වුණානේ මොකද්ද මේ මාකට් ඕඩර් මොකද්ද මේ ලිමිට් ඕඩර් එකෙන් තමයි ලික්විඩිටි මාකට් එකට එන්නේ කියලා. එහෙනම් තේරුම් ගන්න ලිමිට් ඕඩර් එකක් ඇක්ටිව් වෙන්න නම් මතක තියාගන්න මාකට් ඕඩර්ස් ඕනේ. හරිද? ලිමිට් ඕඩර්ස් ඇක්ටිව් වෙන්න නම් මාකට් ඕඩර්ස් ඕනේ. එහෙනම් මොකද කරන්නේ අර ඉන්ස්ටිටියුෂන්ස්ලා? එහෙම නැත්නම් ස්මාර්ට් මනි ට්‍රේඩර්ස්ලා. ඕගොල්ලන්ගේ හරි කොහොම හරි මේ වගේ සෙල් පැත්තට තියෙන හිතන්න ඒගොල්ලන් සෙල් පැත්තට තියෙන මාකට් ඕඩර්ස් ගොඩක් තියෙන තැනක් හෙවත් ස්ටොප් ලොස් ගොඩක් තැනක් තියෙන තැනක් හොයාගන්නවා කියලා හෙවත් රිටේල් ට්‍රේඩර්ස් ලගේ හැමෝම කියන විදිහට රිටේල් ට්‍රේඩර්ස් ලගේ ස්ටොප් ලොස් තියෙන ඒරියා එකක් හොයාගන්නවා කියලා හිතන්න. හරි. ඒ ස්ටොප් ලොස් තියෙන ඒරියා එකක සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? එතන මාකට් ඕඩර්ස් ගොඩක් හැදෙනවා. බයි ට්‍රේඩ් එකක නම් එතකොට සෙල් පැත්තට තියෙන මාකට් ඕඩර්ස් ගොඩක් හැදෙනවා. එතකොට ඒගොල්ලන්ට ඇත්තටම එක්සිකියුට් කරගන්න පුළුවන් බයි ලිමිට් ඕඩර්ස්. හරිද? මෙතන සෙල් ඕඩර්ස් තියෙනවා නම් සෙල් එකට පෙයා වෙන්නේ බයි එක හැම වෙලෙම. මතක තියාගන්න සෙල් ඕඩර් එකකට පෙයා කරන්න පුළුවන් බයි ඕඩර් එකක්. බයි ඕඩර් එකට පෙයා කරන්න පුළුවන් සෙල් ඕඩර් එකක්. එහෙනම් සෙල් ඕඩර් එකට පෙයා වෙන්නේ බයි ඕඩර් එකක්. හැබැයි මතක තියාගන්න ලිමිට් ඕඩර් එකක් එක තමයි මේක පෙයා කරන්නේ. එහෙනම් මෙතනදී හිතන්න රිටේල් ට්‍රේඩර්ස් ලගේ සෙල් ට්‍රේඩ් බයි ට්‍රේඩ් වල ස්ටොප් ලොස් වදිනවා කියන්නේ සෙල් ට්‍රේඩ් ඕපන් වෙනවා වගේ. අන්න ඒ ලික්විඩිටි ටික පාවිච්චි කරනවා බයි ට්‍රේඩර්ස් ලගේ, ඒ කියන්නේ බයි ලිමිට් ට්‍රේඩර්ස් ලගේ. කියන්නේ බයි ලිමිට් දාන ට්‍රේඩර්ස් ලගේ ට්‍රේඩ් ටික ඕපන් කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? රිටේල් ට්‍රේඩර්ස් ලගේ බයි ට්‍රේඩ් වල ස්ටොප් ලොස් තියෙන තැන් ටික හොයනවා. ඒ ටික ඒගොල්ලෝ ඇනලයිස් කරලා ඒ තැන් වල ඒගොල්ලෝ දානවා බයි ලිමිට්. ඒගොල්ලෝ දානවා බයි ලිමිට්. ඒ නිසා එතකොට වෙන්නේ ඕගොල්ලන්ගේ ට්‍රේඩ් එකේ ගිහිල්ලා ස්ටොප් ලොස් වැදිලා අර බයි ලිමිට් ටික ඕපන් වෙලා මාකට් එක ඊට පස්සේ බයි වෙනවා. පැහැදිලිද? ඒතොර ඒ වගේ තැන් ඕගොල්ලෝ දැකලා ඇති. සමහරලාට ඕවට ස්ටොප් පන් කියලා කියනවා. එතකොට එක එක නම් වලින් ලික්විඩිටි ස්වීප්ස් කියලා කියනවා. ඒතර එක එක නම් වලින් පාවිච්චි කරන්නේ මෙන්න මේ කාරණා. ඒතර ඕක තමයි වෙන්නේ. අපි සෙල් ට්‍රේඩ් එක පැත්තෙනුත් ඕක සම්පූර්ණයෙන් මේක පැහැදිලි කරමු. සාමාන්‍යයෙන් හිතන්න සෙල් ට්‍රේඩ් එකක ස්ටොප් ලොස් එකක් වදිනවා කියන්නේ මොකක්ද? දැන් මතකයිනේ කලින් පැහැදිලි කරා බයි ට්‍රේඩ් එකක ස්ටොප් ලොස් එකක් වදිනවා කියන්නේ සෙල් ට්‍රේඩ් ඕපන් වෙනවා කියන එකනේ. එහෙනම් සෙල් ට්‍රේඩ් එකක ස්ටොප් ලොස් වදිනවා කියලා කියන්නේ බයි ට්‍රේඩ්ස් ඕපන් වෙනවා වගේ. එහෙනම් මෙතනදී ඕපන් වෙන්නේ බයි ට්‍රේඩ්. බයි ට්‍රේඩ් ඕපන් වෙන්නේ කොහොමද? මාකට් ඕඩර්ස් විදිහට. හරිද? මාකට් ඕඩර්ස් විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. එහෙනම් හිතන්න අර ඉන්ස්ටිටියුෂන්ස්ලාට එහෙම නැත්නම් ස්මාර්ට් මනි ට්‍රේඩර්ස්ලාට ඒගොල්ලන්ගේ තියෙන සෙල් ලිමිට් එක ඇක්ටිව් කරගන්න මෙතනදී පුළුවන්. මොකද මෙතන බයි ඕඩර්ස් ඕපන් වෙනවා කියලා කියන්නේ ඒක මැච් වෙන්න ඕනේ සෙල් ඕඩර් එකක් එක්ක. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? සාමාන්‍ය රිටේල් ට්‍රේඩර්ස්ලාගේ සෙල් ට්‍රේඩ් වල ලික්විඩිටි තියෙන තැන්වල. හරිද? සෙල් ට්‍රේඩ් වල ස්ටොප් ලොස් තියෙන තැන්වල. ඒ ස්ටොප් ලොස් තියෙන තැන්වල ඒගොල්ලෝ දානවා සෙල් ලිමිට්. ඒගොල්ලෝ දානවා සෙල් ලිමිට්. සෙල් ලිමිට් දාලා මොකද කරන්නේ? ඒ මාකට් එක ඇවිල්ලා ඒ ස්ටොප් ලොස් ටික වැදුනහම අර සෙල් ලිමිට් ටික ඇක්ටිව් වෙනවා. අර බයි ඕඩර්ස් එක සෙල් ලිමිට් එක පෙයා වෙලා මේ සෙල් ලිමිට් එක ඇක්ටිව් වෙලා මාකට් එක මොකද වෙන්නේ? එතනින් පස්සේ සෙල් වෙනවා. ඒ නිසා තමයි ඕගොල්ලෝ දාන සමහර ට්‍රේඩ් වලට ඕගොල්ලන්ගේ ට්‍රේඩ් එක ලොස් වෙලා ස්ටොප් ලොස් වැදලා නැවත ඕගොල්ලෝ හිතපු විදිහට මාකට් එක රන් වෙන්නේ. ඔන්න ඔය ක්‍රමයට තමයි රිටේල් ට්‍රේඩර්ස්ලාගේ ලික්විඩිටි ග්‍රැබ් කරන්නේ. අපි කියනවා ලික්විඩිටි ස්වීප් කරනවා, සමහර අය ස්ටොප් පන්ට් කරනවා. ඒ මොන වචනෙන් කිව්වත් ඔන්න ඔය වැඩේ තමයි හරියට ඩීප්ලි වෙන්නේ. නිසා දැන් මම හිතනවා ඕගොල්ලන්ට මේකේ යම් අදහසක් ගන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන් කොහොමද ෆොරෙක්ස් මාකට් එකේදී විශේෂයෙන් ෆොරෙක්ස් මාකට් එකේදී ලික්විඩිටි ගැන කියවෙන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට තව පොඩි දෙයක් කියන්න. ෆොරෙක්ස් මාකට් එකේ සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම දවසකට මම අර කලිනුත් කිව්වන් ට්‍රිලියන 7.5ක විතර. ට්‍රිලියන 7.5ක විතර. හරිද? ට්‍රිලියන 7.5ක විතර ලික්විඩිටි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ට්‍රේඩ් වෙනවා. එතකොට ඔයා හිතන්න වන් ලොට් වලින් ට්‍රේඩ් කරනවා කියලා. වන් ලොට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් USD 10 ලක්ෂයක් වගේ. අපි යුරෝ USD ට්‍රේඩ් කරනවා කියලා හිතමු. එතකොට අපි හිතමු වන් ලොට් කියලා කියන්නේ යුරෝ හරි USD හරි ලක්ෂයක් කියලා. එතකොට ඒ ලක්ෂය මේ 7.5 ට්‍රිලියන් එක කම්පෙයාර් කරලා බලමු ප්‍රසන්ටේජ් එකක් විතර ගත්තොත් 0.000000.6යි. ඒ කියන්නේ මේක ආසන්න වශයෙන් වාට තේරෙනවද? අපිට හිතා ගන්නවත් බැරි තරම් පොඩි ට්‍රේඩ් එකක් තමයි අපි අරන් තියෙන්නේ. 1 ලොට් ට්‍රේඩ් කරනවා කිව්වා 10 ලොට් ට්‍රේඩ් කරනවා කිව්වා ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් චූටි ට්‍රේඩ් එක. ඉතින් මේ වගේ ට්‍රේඩ් එකකින් වාට තේරෙන්න ඕනේ මේ ප්‍රයිස් එකේ 1 පිප්වත් වෙනසක් ඇති කරන්න බෑ.
ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒක. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපි සාමාන්‍ය මේ රිටේල් ට්‍රේඩර්ස්ලාගේ ලික්විඩිටි තියෙන තැන් ටික අනිවාර්යෙන් අවබෝධ කරගන්න එක වැදගත්. මොකද මම සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්නේ ලික්විඩිටි කන්සෙප්ට් එක. ඉතින් ඒක ඩීප්ලි කතා කරනවා. ඒක ගැන තමයි ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරන්න ඕනුනේ මේ වීඩියෝ එක හරහා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.